ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ආදරණීය අම්මලා අප්පච්චි සිතුනාගෙන් අවසරයි. අපි ඊයේ දවසේ වන්දනාමාන කරන්නට යෙදුනා අප තිලෝගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථාන. ඒ වගේම සත්සති වන්දනාවත් කරා නේද? ඒ ස්ථාන හතටම ගිහිල්ලා ඒව වන්දනා කරලා දැක බලා ගත්තා. අප බුදුරජාණන් වහන්සේ මේ සති හතක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ නිර්වාණ සෝයේ විඳින්න තමයි හිටියේ. ඒම ඉන්න අතරතුරේ පස්වෙනි සතිය ගත කරනකොට අජපාල නුගරුකමුලදී සාම්පති මහ බ්‍රහ්මයා ධම්ම ලෝකයේ අධිපති සාම්පති මහ බ්‍රහ්මයා ඒ ස්ථානයට වැඩ ඇවිල්ලා ඒ සාම්පති මහ බ්‍රහ්මයා තමයි මීට කලින් අප බෝධිසත්වයන් වහන්සේ තව්තිසා දෙව්ලොව වැඩ ඉඳද්දී සම්මා සම්බුද්ධත්වයට මනුලොවට වැඩම කරන සුදුසු කාලය කියලා යෝජනා කරේ. ආරාධනා කිරීම කරේ. ඒ ආරාධනා කිරීම අනුව තමයි බෝධිසත්වයන් වහන්සේ මනුලොව පස්මහ බැලුම් බල්ලා මනුලොවට උප්පත්තිය ලැබී ලුම්බිනි සල්ලු වෙන්නේ. දැන් මේ අවස්ථාවේදී පස්වෙනි සතිය අජපාල නුගරුකුමල වැඩ ඉඳද්දී ඒ සාම්පති මහ බ්‍රහ්මයා ඒ ස්ථානයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය මිනිසුන්ට දේශනා කරන්න. මිනිසුන්ට ධර්මය අවබෝධ කරලා දෙන්න කියලා ආරාධනාවක් කරා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ විසින් ඒ ආරාධනාව පිළිඅරගෙන සති හතක් ඒ ස්ථානයේ රැඳී ඉඳලා ඉන්පසුව උන්වහන්සේගේ ශක්ති බලය පාවිච්චි කරමින් උන්වහන්සේ කල්පනා කරන්නට යෙදුන ශක්තියේ බලයෙන් පෙර බුදුවරුන් පිළිබඳවත් විමර්ශනය කළා බලන්නට යෙදුනා මේ වන විට ඉන්නා වූ මිනිසුන්ට මේ උන්වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. එන බුදුරන් වහන්සේට දැනුණා පෙවුණා ඉන්න මිනිසුන්ට මේ ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාව කියන අවස්ථාවක් යුගයක් තමයි. ඒ අනුව අපි දන්නවා වෙසක් පුන් පොහෝදා තමයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඊට පස්සේ පුරා සති 7ක් ඒ ස්ථානයේ රැඳී සිටියා. ඉන් පස්සේ මෙන්න මේ ස්ථානයේ උන්වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසලපුන් පොහොය දවසක තමයි වැඩම කරේ. ඇසලපුන් පොහොය දවසම මේ ස්ථානයට වැඩම කරා. එතකොට මම ඔබට කිව්වා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සති 7ක් රැඳී ඉඳලා ඊට පස්සේ උන්වහන්සේට අපි ඊයේ වන්දනා කරපු බුද්ධ ගයාවේ ඉඳලා මේ ස්ථානයට වැඩම කරන්න සතියක කාලයක් ගියා. සතියක කාලයක් පස්සේ මේ ස්ථානයට වැඩම කරලා උන්වහන්සේ දිවසින් බැලුවා මාගේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ධර්මයේ මුලින්ම දේශනා කළ යුතු පින්වත්තු කවුද කියලා. ඒ අනුව බලනකොට උන්වහන්සේට අවබෝධ වුණා, උන්වහන්සේට දැනගන්න ලැබුණා, උන්වහන්සේගේ ශක්ති බලයෙන් ලැබුණා මේ පස්වක තවුසන්. අපි මතකද මීට කලින් දුර්ගේශ්වරයේදී අපි දැක්කා බෝධිසත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ස්ථාන. ඒ ස්ථානයේදී පස්වක තවුසන් හිටියේ. ඒතර ඒ ස්ථානයේදී පස්වක තවුසන් එක්ක දුෂ්කර ක්‍රියා කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවෙන් මිදිලා මධ්‍යම ප්‍රතිපදාව රකින්න දුෂ්කර ක්‍රියාවෙන් මිදිලා අයින් වෙච්ච නිසා පස්වක තවුසන් ඒ ස්ථානේ නිවත් වුණා. නැඳුන්නේ නැහැ. ඒ ස්ථානේ ඉවත් වුණා. දැන් බුදුරජාණන් වහන්සේ බැලුවා පෙර බුදුවරුන් සෑම බුදුවරයෙක්ම මේ ප්‍රදේශයේ මුල් කරගෙන මේ විදිහට ප්‍රථම ධර්ම දේශනාව පවත්වලා තියෙනවා. ඒකට සුදුසු කවුද පෙරම් පුරාගෙන ඇවිල්ලා ඉන්නේ කවුද කියලා බලනකොට පස්වක තවුසන් තියෙනවා. දැන් මේ පස්වක තවුසන් කියලා කිව්වහම මේකේ ඉන්නවා මේ කොණ්ඩඤ්ඤ වමුණ දන්නවනේ නේද? අඤ්ඤා කොණ්ඩඤ්ඤ වමුණ. එතකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ වමුණ තමයි මුලින්ම සඳහන් කරේ ඔබට මතකද දන්නේ නැහැ. අනිවාර්යෙන් නියත වශයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා කිව්වා මේ පස්වක තවුසන්ගෙන් මීට කලින්. අපේ කොණ්ඩඤ්ඤ මේ තවුසා පෙර ආත්ම භවයන් තිස්සේ අසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ පෙරම් පුරාගෙන මේ අවස්ථාව උදා කරගන්න පෙරම් පුරාගෙන කෙනෙක්. එතකොට පෙර පියුමතුරා කියන බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකට අවුරුදු ලක්ෂයකට කලින් පියුමතුරා කියලා කියන බුදුරජාණන් වහන්සේගේ සමයේ අයියයි මල්ලිය දෙන්නෙක් හිටියා. ගොවිතැන් කරන ගොවියෝ දෙන්නෙක් හිටියා. අයියයි මල්ලිය දෙන්නෙක්. මේ දෙන්නත් එක්ක එකතු වෙලා ගොවිතැනක් පටන් ගත්ත උක්වගාව. උග්ගස් වගාව පටන් ගත්තා. මේ දෙන්නත් එක්ක එකතු වෙලා ලොකු බිමක උග්ගස් වගා කළා.
ඊට පස්සේ ඒ වගා කරලා ඉවරුනාට පස්සේ මේක හරියට දෙකට බෙදලා මෙන්න මල්ලිගේ කොටස මෙන්න අයියාගේ කොටස කියලා මේ කොටස් දෙක මේ දෙන්න බෙදා වෙන් කරගත්තා. ඒ කාලේ මේ පිවුතරා කියන බුදුරන් වහන්සේගේ කාලේ ආයුෂ ගොඩාක් තියෙනවා. අපි දන්නවනේ එක එක බුදුරුන්ගේ ආයුෂ වැඩි වෙන යුගයක් තියෙනවා කියලා. ඒ යුගයේ ඉතාමත්ම හොඳ ස්වර්ණමය යුගයක්. ඉතාමත්ම බුදුරන් වහන්සේ දේශනා කළා තියෙනවා මනුලෝකයේ මනුස්සන්ගේ ආයුෂ අවුරුදු 100ට වඩා අඩු වෙච්ච කාලෙක මේක නිරයක් අපායක් බවට පරිවර්තනය වෙනවා. අපායක් හා සමාන වෙනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් මේ අවුරුදු 80000ක් 60000ක් ආයුෂ තියෙන කාලේ තමයි මේ පිවුතරා බුදුරන් වහන්සේ වැඩ සිටියේ. ඒ කාලේ තමයි මේ අයියා මල්ලි දෙන්න මේ ගොවිතැන කටයුතු කරේ. දැන් මේ දෙන්න මේ වගා කටයුතු කරගෙන යනවා. දවසක් මල්ලි ආවා මේ උක් වගාව තියෙන තැනට ඇවිල්ලා එතන පොඩ්ඩක් පැර ටිකක් කරලා ගෙදර යන ගමන් එයාගේ එක උග්ගහක් කපා ගත්තා. ඒ කාලේ උග්ගස් මේ දැන් කාලේ වගේ නෙමෙයි. දැන් මිනිසුන්ගේ ආයුෂත් වැඩි. ඉතාමත් හොඳ ස්වර්ණමය යුගයක්. ඒ කාලේ සාමාන්‍යයෙන් උග්ගහක් අරගෙන කපලා යටින් කපු ගමන් පැණි බේරෙනවා. ඒ කාලේ රසපොළව අහලා දිනවනේ රසපොළව ආහාරයට ගන්න කාලයක්. ඒ කියන්නේ මේ පොළොව යට කැණීම් කරලා පළවල් හාරලා ගන්නකොට ක්‍රීම් වගේ දෙයක් ලැබෙනවා. ඒවා පව ආහාරයට ගන්න පුළුවන්. එතකොට දැන් අද ඒ රසපොළව ආහාරයට ගන්න පුළුවන් යුගයේ ඒ පොළොවේ හිටවන ගස් කොළන් කොච්චර රසයද? දැන් අද මේ තත්ත්වයට ටික ටික පත් වෙලා තියෙන. දැන් අපේ ආච්චිල සීයලාගේ කෑම කාපු කාලේ තරම් කෑම වල රස නැහැ නේ දැන් ටික ටික. ඒවා ඔක්කොම විනාශ වෙලා යනවා. එතකොට මේක තමයි බුදුන් වහන්සේගේ ලස්සනට මේ දේශනාව එන්නේ. එතකොට මේ මල්ලි දවසක් ගියා වත්තට ගිහිල්ලා උග්ගහක් කපා ගත්තා. ගෙදර යනකොට අරන් යන්නම්. අල්ලපු ඊටම අයියාගේ ඊටමනුත් උග්ගහක් කපා ගත්තා. මං යන ගමන් මේකත් අරන් ගිහිල්ලා අයියට දෙනවා කියලා හිතාගෙන දැන් දෙකම කර ගහගෙන යනවා. මෙහෙම යනකොට මගදී රහතන් වහන්සේ නමක් උන්වහන්සේ නිරෝධ සමාපත්තියට පත් වෙලා ඉඳලා එනවා දැන්. කියන්නේ නිරෝධ සමාපත්තියට පත් වෙනවා කියලා කියන්නේ निराहारව භාවනානුයෝගීව සතියක් මුළුල්ලේ දින 7ක් මුළුල්ලේ රැඳී ඉඳලා ඉන්පස්සේ ප්‍රථම වතාවට දැන් නිරෝධ සමාපත්තියෙන් පස්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඉන්වත්නි මේ වෙලාවේ පිණ්ඩපාත වඩින ස්වාමීන් වහන්සේ නමකට රහතන් වහන්සේ නමකට දානයක් දුන්නා කියන්නේ මහා ආනිසංස කියලා දෙන පිනක්. නිරෝධ සමාපත්තියෙන් ඉඳලා පුරා දින 7ක් निराहारව භාවනානුයෝගීව ඉඳලා රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනකොට අපි ලබා දෙන දානෙ ඉතාමත් මුතුන් දානයක්. දැන් මේ රහතන් වහන්සේ මුණ ගැහෙනවා මේ මල්ලි.